අයබෝවන් අදත් අපි තවත් ගැඹුරු විමසමකින් හමු වෙන්නේ. අද මාතෘකාව ඉරු ආරදය. එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් දන්න විදිහට මයිග්‍රේන්. ඇත්තටම ලෝකෙ පුරා මිලියන ගණනක් මේ තත්ත්වයෙන් පීඩා විඳිනවා. ඔව්. දල වශයෙන් ගත්තොත් කාන්තාවන්ගෙන් 5න් 1කට වගේ, ඒ කියන්නේ 20කට විතර, පිරිමින් නම් 12 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට, ඒ කියන්නේ 8%කට විතර මේක බලපානවා කියලා තමයි කියවෙන්නේ. ඒක ලොකු ප්‍රතිශතයක්. ඉතින් අද අපේ මේ කතාබහට පදනම් වෙන්නේ යුරෝපයේ ප්‍රධාන හිසරද මධ්‍යස්ථාන වලින් නිකුත් කරපු මාර්ගෝපදේශ. ඒ කියන්නේ DMKG, ඒ වගේම මේයෝ ක්ලිනික්, WebMD වගේ තැන්වල තොරතුරු මේ ඉරුආරදේ ඉතිහාසය ප්‍රතිකාර ගැන කරපු අධ්‍යයන. ඔව්, විවිධ පර්යේෂණ පත්‍රිකා සමාලෝචන වගේ දේවලුත් අපි බැලුවා. හරියටම. ඉතින් අපේ අරමුණ මේ තොරතුරු ඔක්කොම අරගෙන ඉරුආරදේ කියන්නේ හරියටම මොකද්ද? කොහොමද හඳුනාගන්නේ? ප්‍රහාරයක් ආවම මොකද කරන්නේ? ඒක වළක්ව ගන්න මොනවාද කරන්න පුළුවන්? බෙහෙත් නැතුව ජීවන රටාවෙන් මොනවාද කරන්න පුළුවන්? මේ ඔක්කොම ගැන පැහැදිලි චිත්‍රයක් මවා ගන්න එක. මොකද මේක ගොඩක් සුලභ වුණාට සමහර වෙලාවට මිනිස්සු හරියට වටහාගෙන නැහැ. නිකම්ම ඔළුව කැක්කුමක් කියලා හිතනවා. ඒක තමයි. හරි. එහෙනම් අපි මේක විග්‍රහ කරමු. හොඳයි. මුලින්ම කියන්න ඕනේ දේ තමයි ඉරුආරදය කියන්නේ සාමාන්‍ය හිසරදයක් නෙවෙයි. ඒක ස්නායු පද්ධතියේ රෝගී තත්ත්වයක්. ස්නායු පද්ධතිය. ඒ කියන්නේ මොළයට සම්බන්ධ දෙයක්ද? ඔව්. හරියටම කිව්වොත් මොළයේ ස්නායු සෛල සහ රසායනික ද්‍රව්‍ය ක්‍රියා කරන විදිහේ తాවකාලික අසාමාන්‍යතාවයක් නිසා ඇතිවෙන සංකීර්ණ තත්ත්වයක්. හරි. එතකොට මේ ඉරුආරදයේ රෝග ලක්ෂණ මොනවද? සාමාන්‍යයෙන් දැනෙන්නේ කොහොමද? ප්‍රධානම දේ තමයි ගොඩක් වෙලාවට ඔළුවේ එක පැත්තක එන තද ස්පන්දනය වෙන වේදනාව. සමහර අයට දෙපැත්තෙම එන්නත් පුළුවන්. නිකන් නෙලනවා වගේ වේදනාවක්ද? ඔව්, ඒ වගේ තමයි ගොඩක් අය විස්තර කරන්නේ. පොඩ්ඩක් හෙලවෙනකොට, ඇවිදිනකොට උන්නට වේදනාව වැඩි වෙනවා. වෙන මොනවද ලක්ෂණ? ඒ එකම ගොඩක් දෙනෙක්ට, ඒ කියන්නේ 80ක් විතර ඔක්කාරේ එනවා, භාගයක් විතර අයට වමනයක් යනවා. ආලෝකයට සද්දට එහෙම කොහොමද? ආලෝකයට සංවේදී වෙන එක කියන්නේ ලයිට් එළිය දිහා බලන්න බැරි වෙන එක ෆොටෝෆෝබියා. හරිම සුලභයි. 60ක් විතර. සද්ද එනකොට වදයක් වෙල එක ෆෝනෝෆෝබියා. ඒකත් 50ක් විතර අයට තියෙනවා. කෑම අරුචියක් එනවා. මේ වේදනාව කොච්චර වෙලා තියෙනවද? ඒක වෙනස් වෙනවා. පැය 4ක් වගේ ඉඳලා දවස් 3ක්, පැය 72ක් දක්වා වුණත් එක දිගට තියෙන්න පුරුවන්. ළමයින්ට මේක වෙනස් විදියට බලපානවා කියලාත් මම අහලා තියෙනවා. ඔව්, ළමයින්ගේ ඉරුආරදය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ප්‍රහාර කිටි වෙන්න පුරුවයි. සමහර වෙලාවට ඔළුව කක්කුමක් නැතුව ඔක්කාරය, වමනය, බඩේ අමාරුව විතරක් එන්නත් පුළුවන්. එතකොට වේදනාව එන තැනත් වෙනස්ද? ඔව්, වැඩිහිටියන්ට වගේ ඔළුවේ එක පැත්තක විතරක් නෙවෙයි, ගොඩක් වෙලාවට ළමයින්ට ඔළුව දෙපැත්තෙම වේදනාව එනවා. හරිම රසවත්. මේ ඉරුආරදය කියන එක අලුත් දෙයක් නෙවෙයි එතකොට. කොහෙත්ම නෑ. ඉතිහාසය බැලුවම අවුරුදු දහස් ගාණක් පරණයි. බැබිලෝනියාවේ, ඊජිප්තුවේ පවා මේ වගේ හිසරද ගැන සටහන් තියෙනවා. ඉස්සර මොනවද හිතුවේ මේ ගැන? ඉස්සර නම් ඉතින් බෝධ බලවේග, ශාප වගේ දේවල් තමයි හිතුවේ. ග්‍රීක වෛද්‍ය හිපොක්‍රටිස් තමයි මේක විද්‍යාත්මක ලෙඩක් විදිහට මුලින්ම විස්තර කරලා තියෙන්නේ. මයිග්‍රේන් කියන වචනේ ආවේ කොහොමද? පස්සේ ගැලන් කියන රෝම වෛද්‍යවරයා හෙමික්‍රේනියා කියලා වචනයක් පාවිච්චි කරනවා. හෙමි කියන්නේ භාගය, ක්‍රේනියා කියන්නේ හිස. ඒ කියන්නේ ඔළුවේ භාගය. ඔය වචනෙන් තමයි මයිග්‍රේන් කියන එක හැදිලා තියෙන්නේ. එතකොට හේතු ගැන හිතපු විදිහට වෙනස් වෙන්නේ නැති නේද කාලෙන් කාලෙට? ඔව්, අර ශරීරයේ තරලවල අසමතුලිතතා, පස්සේ කාලයක රුධිරනාලවල ප්‍රසාරණය වීම වගේ න්‍යායන් ආවා. දැන් අපි දන්න දේවල් ඊට වඩා වෙනස් නේද? මෑතකදී තමයි වැදගත්ම සොයාගැනීම උනේ. මොලේ cortical spreading depression CSD කියලා විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ වෙනස් වෙනවා. ඒ වගේම CGRP calcitonin gene related peptide කියන රසායනික පණිවිඩකාරකය මේකට ප්‍රධාන වශයෙන් සම්බන්ධයි කියලා හොයාගත්තා. අනේ CGRP එක තමයි අලුත් බෙහෙත් වල ඉලක්කය වෙලා තියෙන්නේ නේද? හරියටම ඒ සොයා ගැනීම නිසා තමයි අද අපි කතා කරන අලුත් වඩාත් ඵලදායී ප්‍රතිකාර ක්‍රම බිහි වුනේ. හරි. දැන් අපි කතා කරමු කෙනෙකුට තියෙන්නේ ඉරුආරදයමයි කියලා වෛද්‍යවරයෙක් හරියටම තීරණය කරන්නේ කොහොමද? ඒ කියන්නේ රෝග විනිශ්චය. ප්‍රධාන වශයෙන්ම රෝගියා දෙන විස්තරය මත තමයි රඳා පවතින්නේ. රෝග ලක්ෂණ මොනවද, කොච්චර කාලයක් තියෙනවද, කොච්චර දරුණුද, කොයි වෙලාවට දෙන්නේ, පවුලේ කාට හරි තියෙනවද වගේ දේවල් අහන්නවා. ඒකම ශාරීරික සහ
ස්නායු පරීක්ෂණයක් කරනවා. අර හිසරද දිනපොතක් තියාගන්න එක වැදගත් කියලාත් කියනෝ නේද? අනිවාර්යෙන්ම ඒක ගොඩක් ප්‍රයෝජනවත්. හිසරද එන දවස වෙලාව මොන වගේ ලක්ෂණද තිබ්බේ, ඒ දවසේ කෑවේ මොනවද, කරේ මොනවද, නිින්ද ආතතිය කොහොමද, ගත්ත බෙහෙත් මොනවද, ඒවයින් අඩු වුණාද, මේ වගේ දේවල් ලියාගන්නකෙන් රටා හඳුනා ගන්න ලේසි. ඒ කියන්නේ මොනවද හිසරදේ අවුස්සන්නේ ට්‍රිගර්ස් කියලා හොයාගන්නත් පුළුවන්. ඔව්, ඒ වගේම ප්‍රතිකාර කොච්චර සාර්ථකද කියලා බලන්නත් ඒක උදව් වෙනවා. මේෝ ක්ලිනික්, WebMD වගේ ගොඩක් තැන්වල මේ දිනපොතේ වැදගත්කම කියනවා. ගොඩක් අය අහන දෙයක් තමයි ඇයි මේ ඉරුආරදය MRI ස්කෑන් එකකින් පේන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව තමයි ඉරුආරදය කියන්නේ මොළයේ පෙනුමේ, ඒ කියන්නේ ව්‍යුහයේ තියෙන වෙනසක් නෙවෙයි. ඒක මොළයේ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ ස්නායු සෛල වැඩ කරන විදිය తాවකාලික අසාමාන්‍යතාවයක්. සාමාන්‍ය MRI එකකින් පෙන්වන්නේ ව්‍යුහය විතරයි. එතකොට MRI CT වගේ ඒවා කරන්නේ නැද්ද? සමහර වෙලාවට කරනවා. ඒ හිස්රදයට හේතුව වෙනත් බරපතල දෙයක්, මොළයේ ගෙඩියක්, ලේ වහනයක්, ආඝාත තත්ත්වයක් වගේ දෙයක් නෙවෙයි කියලා තහවුරු කරගන්න. ඉරුවාරදේම හඳුනා ගන්න නෙවෙයි. පැහැදිලි. දැන් අපි යමු ප්‍රතිකාර පැත්තට. ඉරුවාරද ප්‍රහාරයක් ආවම ඒ ක්ෂණික අවස්ථාවට දෙන ප්‍රතිකාර acute treatment ගැන කතා කරමු. මෙතන අරමුණු මොකක්ද? ප්‍රධානම අරමුණ තමයි රෝග ලක්ෂණ විශේෂයෙන්ම වේදනාව පුළුවන් තරම් ඉක්මනට නවත්තලා සාමාන්‍ය විදිහට වැඩක් කරගන්න පුරුවන් තත්ත්වයට ගේන එක. ඉක්මනට බෙහෙත් ගන්න එක වැදගත් කියලාත් කියනෝ නේද? අනිවාර්යෙන්ම. DMKG මාර්ගෝපදේශවල හරිම තදින් කියනවා හොඳම ප්‍රතිඵල ගන්න නම් ප්‍රහාරය පටන් ගත්ත ගමන්ම පුළුවන් තරම් ඉක්මනින් ඖෂධ ගන්න ඕන කියලා. පරක්කු වෙන්න බෙහෙත් වැඩ කරන එක අඩු වෙන්න පුරුවන්. මොනවාද මේ ක්ෂණික ප්‍රතිකාර වලට දෙන බෙහෙත් වර්ග? හොඳයි. ප්‍රධාන කාණ්ඩ කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි සාමාන්‍ය වේදනානාශක. අර පැනඩෝල්, ඇස්ප්‍රින් වගේ ඒවා. ඕ ඇස්ප්‍රින්, අයිබුප්‍රෝෆෙන්, නැප්‍රොක්සන් වගේ NSAIDs non-steroidal anti-inflammatory drugs මේකට අයිති. පැරසිටමෝල්, පැනඩෝල් සාමාන්‍යයෙන් අයිබුප්‍රෝෆෙන් තරම් ඵලදායී නෑ කියලා සමහර අධ්‍යයන කියනවා. සංයෝජනක් තියනෝද? ඕ ඇස්ප්‍රින් එක ඔක්කාරයට වෙන මෙටොක්ලෝප්‍රොමයිඩ් එකතු කරාම ඒක ට්‍රිප්ටාන් තරම්ම ඵලදායී වෙන්න පුරුවන්. ඒ වගේම එක්සිඩන් වගේ බෙහෙත්වල වේදනානාශක දෙකකුයි කැෆේනුයි එකට තියෙනවා. හැබැයි මේවා නිතර පාවිච්චි කරන එකේ අවදානමක් තියනෝ කියලාත් කියනෝ නේද? ඔව් ඒක හරිම වැදගත් කරුණක්. මේ සාමාන්‍ය වේදනානාශක මාසෙකට 10-15කට වඩා පාවිච්චි කළොත් ඖෂධ අනිසි භාවිතේ නැතිවන හිසරදය medication overuse headache කියන තත්වය එන්න පුළුවන්. ඒ කියන්නේ බෙහෙත් බීලම ඔලුව කැක්කුම හැදෙන එක. ආමාශයේ ප්‍රශ්න එන්නත් පුළුවන්. හරි. ඊළඟ කාණ්ඩය ඊළඟ වැදගත් කාණ්ඩය තමයි ට්‍රිප්ටාන්. මේවා විශේෂයෙන්ම ඉරුවාරදයට හදපු බෙහෙත්. ඒව වැඩ කරන්නේ කොහමද? ඒවා මොලේ වේදනා පණිවිඩ ගෙනියන මාර්ග අවහිර කරනවා. ඒ වගේම අර CRGP වගේ රසායනික ද්‍රව්‍ය නිකුත් වෙන එකත් අඩු කරනවා. සුමට්‍රිප්ටාන්, රිසට්‍රිප්ටාන්, ඉලෙක්ට්‍රිප්ටාන් වගේ නම් වලින් එනවා. මේවා පෙති විතරද? නෑ පෙති, නහයට ගහන ස්ප්‍රේ එන්නත් විදියට තියෙනවා. ගොඩක් අයට මේවා හලිම ඵලදායී. සමහර අධ්‍යයන වලින් කියනවා ඉලෙක්ට්‍රිප්ටාන් සහ රිසට්‍රිප්ටාන් කියන පෙති වර්ග දෙක අනිත් ඒවට වඩා ටිකක් ඵලදායී කියලා. අර වේදනානාශක එක එකතු කරලා දෙනවත් කියෝ නේද? ඔව් ට්‍රිප්ටාන් එකක් එක්ක නැප්‍රොක්සන් වගේ NSAID එකක් එකට ගන්න එක තනියම ගන්නවට වඩා සමහර අයට හොඳ ප්‍රතිඵල දෙනවා. අතුරු ආබාධ තියෙනවද මේවට? තියෙන්න පුරුවර් පපුවේ බෙල්ලේ තද ගතියක්, අත්පා හිරිවැටීමක්, නිදිමත ගතියක් වගේ දේවල්. ඒ වගේම හෘද රෝග, අධිරුධිර පීඩනය, ආඝාත අවදානම තියෙන අයට මේවා සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. තව දෙයක් සමහර අයට 15ක් 40ක් විතර බෙහෙත ගත්තට පස්සේ පෑ කීපයකින් ආයිත් හිසරදේ එන්න පුරුවා. ඉස්සර පාවිච්චි කරපු ගොටමයින් කියන වර්ගය දැන් එච්චර නැද්ද? ඒකත් තවම තියෙනවා ඩයිහයිඩ්‍රොගොටමයින් වගේ නාසික ස්ප්‍රේ තියෙනවා. ඒවා ඵලදායී වෙන්න පුරුවන් විශේෂයෙන් ට්‍රිප්ටාන් වඩ නැති අයට. හැබැයි ට්‍රිප්ටාන් වලට වඩා අතුරු ආබාධ වැඩි සහ කාර්යක්ෂමතාව ගැන දත්තත් අඩුයි. ඒ නිසා දැන් ඒවා පළමු තේරීම නෙවෙයි. හරි. දැන් අර CGRP සම්බන්ධ අලුත් බෙහෙත් ගැන කියමු ජපාන්ස්. ඔව් ඒක තමයි අලුත්ම සහ ගොඩක් බලාපොරොත්තු තියෙන කාණ්ඩයක්. උබ්‍රෝ ජපාන්, රිමේ ජපාන්, නර්ටෙගොනිම්ටි, Zavspread නාසික ස්ප්‍රේ වගේ ඒවා තියෙනවා. මේවා කෙලින්ම අර ඉරුවාරදයට සම්බන්ධ CGRP රසායනිකය අවහිර කරනවා. මේ වගේ වාසි මොනවද ට්‍රිප්ටාන් එකට බලද්දි? තව පාවිච්චි කරන්න පුළුවන්. ට්‍රිප්ටාන් වැඩ නොකරන අයටත් මේවා ඵලදායී වෙන්න පුළුවන්. අර MOH අවදානමත් අඩුයි කියලා සැලකෙනවා.
අතුරු ආබාධ. සාමාන්‍යයෙන් අඩුයි. කටවියලීම පොඩි ඔක්කාරයක් නිදිමත ගතියක් වගේ එන්න පුළුවන්. තව අලුත් වර්ගයක් තියෙනවා කියවා නේද? ලැස්මිඩිටන්. ඔව් ලැස්මිඩිටයින් රේවෝ කියන්නේ තවත් අලුත් මුඛ ඖෂධයක්. මේකත් වේදනාව අඩු කරනවා. හැබැයි මේකට නිදිමත ගතියයි කරකැවිල්ලයි ටිකක් වැඩියෙන් එන නිසා මේක ගත්තට පස්සේ පෙර 8ක් යනකල් වාහන එලවන්න එපා කියලායි කියන්නේ. හරි. එතකොට අර ඔක්කාරයට වමනෙට දෙන බෙහෙත්. ඔව් වමනනාශක ඇන්ටිනෝසියා මෙඩ්ස් ගොඩක් වෙලාවට ඕන වෙනවා. මෙටොක්ලොපමයිඩ්, ඩොම්පෙරිඩෝන් වගේ මෙටොක්ලොපමයිඩ් වලට පොඩි වේදනානාශක ගුණෙකුත් තියෙනවා කියලා කියනවා. හැබැයි ළමයින්ට ඩොම්පෙරිඩෝන් තමයි වඩාත් නිර්දේශ කරන්නේ මෙටොක්ලොපමයිඩ් වලින් එන්න පුරුවන් අතුරු ආබාධ අවදානමක් නිසා. අනිවාර්යෙන්ම මේවා ඉරුවාරදයට කොහෙත්ම නිර්දේශ කරන්නේ නැහැ. හේතු තමයි සීමිත කාර්යක්ෂමතාව, වැඩි අතුරු ආබාධ, ඇබ්බැහි වීමේ ලොකු අවදානම සහ හරිම ඉක්මනින් MOH තත්ත්වය ඇති කිරීම. ෆයෝරිසෙට් වගේ බටල් බිටල් අඩංගු සංයෝග පවා මාසෙකට දවස් 5ක් වගේ පාවිච්චි කළත් MOH අවදානම තියෙනවා. ඉතින් මේවෙන් සම්පූර්ණයෙන්ම වළකින එක තමයි හොඳම දේ. ඒ කියන්නේ ක්ෂණික ප්‍රතිකාර විකල්ප නම් කීපයක්ම තියෙනවා. සංයෝජන ප්‍රතිකාරත් ට්‍රිප්ටාන් ප්ලස් NSAID වගේ ඵලදායී වෙන්න පුළුවන්. ඔව් සමහර වෙලාවට දරුණු ප්‍රහාරවලට හදිසි ප්‍රතිකාර ඒකකවලදී IV ඇස්ප්‍රින් හෝ සුමාට්‍රිප්ටාන් එන්නතක් දෙන්නත් පුළුවන්. ස්ටේටස් මයිග්‍රෙනෝසිස් ඒ කියන්නේ දවස් 3කට වඩා පවතින දරුණු ප්‍රහාරයකට සමහර වෙලාවට ස්ටිරොයිඩ් ප්‍රෙඩ්නිසෝන් වගේ කෙටි කාලිනව දෙන්නත් පුළුවන්. හරි. මේ ක්ෂණික ප්‍රතිකාර ගැන කතා කරා ඇති වගේ දැන් අපි බලමු ඉරු ආරදේ නිතර එන එක වළක්ව ගන්න කරන දේවල් ගැන. ඒ කියන්නේ නිවාරණ ප්‍රතිකාර. preventive treatment. නීකත් හරිම වැදගත් කොටසක්. හැමෝටම නිවාරණ ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට කාටද අවශ්‍ය වෙන්නේ? ප්‍රහාර නිතර එනවා නම්, ඒ කියන්නේ මාසෙකට කීප වතාවක්, එහෙම නැත්නම් ප්‍රහාර හරිම දරුණු නම්, ක්ෂණික ප්‍රතිකාර වලින් හරියට සහනයක් නැත්නම්, අර MOH අවදානම තියෙනවා නම්, හෝ ඉරුආරද නිසා ජීවිතයට ලොකු බාධාවක් වෙනවා නම්, නිවාරණ ප්‍රතිකාර ගැන හිතන්න ඕන. මොකද මේ නිවාරණ ප්‍රතිකාරවල අරමුණ සම්පූර්ණයෙන්ම නවත්තන එකද? සම්පූර්ණයෙන්ම නවත්තන එක නෙවෙයි ගොඩක් වෙලාවට අරමුණ තමයි ප්‍රහාර එන වාර ගණන සහ ඒවායේ දරුණු බව අඩුම තරමින් භාගයකින් 50ක්වත් අඩු කරන්න එක. මේ බෙහෙත් හැවදාම ගන්න ඕනද? ඔව් මේවා ක්ෂණික ප්‍රතිකාර වගේ නෙවෙයි හැමදාම ගන්න ඕනේ බෙහෙත්. ප්‍රතිඵල දකින්නක් සති කීපයක් සමහර විට මාසයක් දෙකක් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාස 6-12ක්වත් දිගටම අරගෙන ඊට පස්සේ වෛද්‍යවරයා එක්ක කතා කරලා බලනවා ක්‍රමයෙන් අඩු කරන්න පුළුවන්ද කියලා. මොනවද මේ නිවාරණයට පාවිච්චි කරන බෙහෙත් වර්ග? ක්ෂණික ඒවට වඩා වෙනස් නේද? ඕ ගොඩක් වෙලාවට වෙනස්. ප්‍රධාන කාණ්ඩ කීපයක් තියෙනවා. එකක් තමයි බීටා බ්ලොකර්ස්. මේවා ඇත්තටම අධිරුධිර පීඩනයට හෘද රෝගවලට දෙන බෙහෙත්. ප්‍රොප්‍රනෝල්, මෙට්‍රොපොලෝල් වගේ. මේවා ඉරුවාරදිය වළක්වන්නත් උදව් වෙනවා. කොහොමද ඒක වෙන්නේ? හරියටම දන්නේ නැහැ. සමහර විට ස්නායු ප්‍රද්ධතිය උත්තේජනය අඩු කරනව වෙන්න පුළුවන්. වෙනත් වර්ග. අපස්මාර නාශක, ඇන්ටිකොන්වල්සන්ස්. අපස්මාරයට දෙන ටොපිරමේට්, වැල්ප්‍රොයික් ඇසිඩ් වගේ බෙහෙත් ඉරුවාරදය වළක්වන්නත් ඵලදායී. ටොපිරමේට් නිදංගත ඉරුවාරදයට සහ MOH වලටත් හොඳයි කියලා කියනවා. මේවට අතුරු ආබාධ තියනවද? ඕ ටොපිරමේට් වලින් සමහරුන්ට අර වචන හොයාගන්න අමාරු වෙනවා, බර අඩු වෙනවා, වකුගඩු වල ගල් හැදෙන්න පුළුවන්. වැල්ප්‍රොයික් ඇසිඩ් වලින් බර වැඩි වෙන්න කොණ්ඩේ යන්න පුළුවන්. වැල්ප්‍රොයික් ඇසිඩ් ගැන විශේෂ අවවාදයක් තිබ්බ නේද? අනිවාර්යෙන්ම. ඒක ඊටම වැදගත්. වැල්ප්‍රොයික් ඇසිඩ් ගර්භණී කාලයේදී දරුවට හරිම අහිතකරයි උපත් ආබාධ ඇති කරන්න පුළුවන්. ඒ නිසා දරුවන් ලැබීමේ හැකියාව තියෙන කාන්තාවන්ට මේක දෙන්න කලින් සහ දෙන කාලය තුල විශ්වාසදායී උපත් පාලන ක්‍රමයක් අනුගමනය කරන එක අත්‍යවශ්‍යයි. මේ ගැන වෛද්‍යවරු හරිම සැලකිලිමත්. ළමින්ට මේ බෙහෙත් කොහොමද? ළමයින්ට ටොපිරමේට් ගැන යම් අධ්‍යයනයක් තියෙනවා. ඒත් එක විශාල අධ්‍යයනයකින් නම් ලොකු වාසියක් පෙන්වුවේ නැහැ. වැල්ප්‍රොයික් ඇසිඩ් නම් ළමයින්ගේ නිවාරණයට ඵලදායී නැහැ කියලායි කියන්නේ. හරි. ඊළඟ කාණ්ඩය. විෂාදනාශක, ඇන්ටිඩිප්‍රෙසන්ට්ස්. හැබැයි හැම එකක්ම නෙවෙයි. ඇමිට්‍රිප්ටිලින් වගේ පරණ ට්‍රයිසයික්ලික් TCA කාණ්ඩයේ බෙහෙත් අඩු මාත්‍රාවකින් ඉරුවාරදේ වළක්වන්නේ උදව් වෙනවා. වෙන්ලෆැක්සින් කියන SNRI වර්ගයත් ඵලදායී වෙන්න පුළුවන්. මේව විෂාදයේ තියෙන හැටත් හොඳයි එතකොට. ඔව්. විෂාදයේ හෝ කාංසාවක් තියෙන කෙනෙකුට මේක හොඳ විකල්පයක් වෙන්න පුළුවන්. හැබැයි වැදගත් දෙයක් තමයි අර අලුත් SSRI වර්ගයේ විෂාදනාශක Prozac, Zoloft වගේ ඉරුවාරදේ වළක්වන්න ඵලදායී නෑ කියලායි DMKG එක කියන්නේ.
තව මොනවද තියෙන්නේ? කැල්සියම් channel blockers වලින් ෆ්ලුනාරසින් කියන එකට හොඳ සාක්ෂි තියෙනවා. ඒ වගේම කැන්ඩිසාටන් වගේ වෙනත් රුධිර පීඩන බෙහෙත් වර්ගත් ARBs පාවිච්චි කරනවා. අධිරුධිර පීඩනයක් තියෙන කෙනෙකුට කැන්ඩිසාටන් හොඳ විකල්පයක්. අර CGRP සම්බන්ධ අලුත් ඒව නිවාරණයටත් තියෙනවද? ඔව්. ඒක තමයි දැන් ගොඩක් කතා බහට ලක් වෙන දියුණුව. CGRP මොනොක්ලෝනල් ප්‍රතිදේහ injectable CGRP antibodies තියෙනවා. එරනීමැබ්, ඒමොවිග්, ෆ්‍රිමනිසමැබ්, අජෝවි, ගැල්කානිසමැබ්, එම්ගැලිටි වගේ මේවා මාසෙකට සැරයක් හරි මාස 3කට සැරයක් හරි ගන්න එන්නත්. මේවා ඵලදායීද? ඔව් වරින්මර එන එපිසෝඩික් සහ නිදංගත ක්‍රොනික් ඉරවාරඩේට වගේම MOH වලට ඵලදායී කියලා පෙන්නලා තියෙනවා. අතුරු ආබාධත් සාපේක්ෂව අඩුයි එන්නත ගහපුතෙන් පොඩි රතු වීමක් වගේ දේවල් ඇරෙන්න. ජපාන්ස් වර්ගයනොත් නිවාරණයට තියෙනව කියව නේද? ඔව්. ජපාන්ස් oral preventive Japans. Ato Japan කියන්නේ දිනපතා ගන්න පෙත්තක්, රයිමේ ජපාන් කියන එක දවසක් කෙර දවසක් අරගෙන නිවාරණයටත් අවශ්‍ය වුණාම ක්ෂණික ප්‍රතිකාරයටත් ගන්න පුළුවන්. අවසාන වශයෙන් බොටොක්ස්. ඒක ඉරුවාර්ධයටත් පාවිච්චි කරනවා කිව්වා. ඔව්. ඔනා බොටුලිනම් ටොක්සින් A, ඒ කියන්නේ බොටොක්ස්, නිදන්ගත ඉරුවාර්ධය සඳහා අනුමත කරපු ඵලදායී ප්‍රතිකාරයක්. නිදංගත ඉරුවාර්ධය කියන්නේ? ඒ කියන්නේ මාසෙකට දවස් 15ක් හෝ ඊට වැඩියෙන් හිසරදේ තියෙන අයට. MOH තියෙන අයටත් මේක උදව් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය වරින් වර එන එපිසෝඩික් ඉරුවාර්ධයට බොටොක්ස් ඵලදායී නෑ. ඒක කරන්නේ කොහොමද? පළපුරුදු ස්නායු විශේෂණ වෛද්‍යවරයෙක් විසින් නලල හිසේ දෙපැත්ත, බෙල්ල, උරහිස් වගේ નિયમિત තැන් 30කට විතර මාස 3කට සැරයක් එන්නත් කරන එක තමයි ක්‍රමය. අතුරු ආබාධ සාමාන්‍යයෙන් මෘදුයි, తాවකාලිකයි. වදගත්ම දේ තමයි මේ නිවාරණ ඖෂධ තෝරගන්නකොට අර රෝගියට තියෙන අනිත් ලෙඩ කොමොබිඩිටිස් ගැනත් හිතන එක. අධිරුධිර පීඩනයට බීටා බ්ලොකර්, විෂාදයට ඇමිට්‍රිප්ටිලින්, අපස්මරයට ටොපිරමේට් වගේ ගලපන්න පුළුවන්. ඒ වගේම මාත්‍රාව එකපාර වැඩි කරන්නේ නැතුව හෙමින් අතුරු ආබාධ ගැනත් බලමින් වැඩි කරන එක වැදගත්. ඒ කියන්නේ මේ නිවාරණ ප්‍රතිකාරවලටත් විකල්ප ගොඩක් තියෙනවා. හැබැයි මේ හැමදේම බෙහෙත් ගැනනේ. බෙහෙත් නැතුව මොනවද කරන්න පුළුවන්? ඖෂධ නොවන ප්‍රවේශ සහ ජීවන රටාව ගැනත් කතා කරමු. අනිවාර්යෙන්ම. බෙහෙත් විතරක් නෙවෙයි පිළිතුර. ඖෂධ නොවන ක්‍රම සහ ජීවන රටාවේ වෙනස්කම් වලින් ලොකු බලපෑමක් කරන්න පුළුවන්. සමහර වෙලාවට බෙහෙත් තරම ඵලදායී වෙන්නත් පුළුවන්. මොනවද ඒ ක්‍රම? එකක් තමයි චර්යාත්මක ප්‍රතිකාරයස් behavioral therapies, විවේකීකරණ ශිල්ප ක්‍රම relaxation techniques, ගැඹුරු හුස්ම ගැනීම, මාංශපේශී ක්‍රමෙන් ලිහිල් කරන අභ්‍යාස, PMR, සිහි කල්පනාව, mindfulness වගේ දේවල් වලින් ආතතිය අඩු කරගන්න පුරුවන්. DMKG එකට අනුව මේවායින් ප්‍රහාර වාර ගණන 35-45% කින් අඩු කරගන්න පුළුවන්ලු. ඒක ප්‍රොපැනලෝල් වගේ බෙහෙතකට සමානයි. ජෛව ප්‍රතිපෝෂණය biofeedback. මේකෙදී යන්ත්‍රාධාරයෙන් ශරීරයේ මාංශපේශී තදගතිය, සමය උෂ්ණත්වය වගේ දේවල් ගැන දැනුවත් වෙලා ඒවා පාලනය කරන්න ඉගෙන ගන්නවා. සංජානන චර්යා චිකිත්සාව CBT. මේකෙන් වේදනාව, ආතතිය වගේ දේවල් වලට අපි මුහුණ දෙන විදිහ, ඒ ගැන හිතන විදිහ වෙනස් කරන්න උදව් කරනවා. කටු චිකිත්සාව ගැන මොකද කියන්නේ? කටු චිකිත්සාවත් ඉරුවාරදේ වළක්වන්න සහ ක්ෂණික ප්‍රහාරයකදී සහනය දෙන්න ඵලදායී වෙන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් පෙනිලා තියෙනවා. සමහර විට බෙහෙත් තරම්ම ඵලදායී වෙන්නත් පුළුවන්. අර අලුත් උපකරණ ගැනත් කියමු. ස්නායු මොඩියුලේෂන් උපාංග, නියුරෝ මොඩියුලේෂන් ඩිවයිසස්. ඕ මේවයින් කරන්නේ විද්‍යුත් හෝ චුම්බක ශක්තියෙන් හිසේ හෝ බෙල්ලේ ස්නායු උත්තේජනය කරන එක. සෙෆැලි නලලට, නෙරිවියෝ බාහුවට, ගැමකෝ බෙල්ලට, රෙලිවියන් හිස්සාවරණයක් වගේ උපංග තියෙනවා. මේවා ක්ෂණික ප්‍රතිකාරවලට සහ නිවාරණයටත් FDA අනුමැතිය ලැබලා තියෙනවා. බෙහෙත්වල අතුරු ආබාධ නැති නිසා මේවා හොඳ විකල්පයක්. ජීවන රටාව පැත්තට හැරුණොත් අර සීඩ්ස් කියන සංකල්පය මතක තියාගන්න ලේසි නේද? ඔව් ඒක හරිම ප්‍රායෝගිකයි. ස්ලීප් නිින්ද. ස්ථාවර නිින්දක් හැමදාම එකම වෙලාවට නිදාගන්න, ඇහැරෙන්න බලන්න. පැය 7-9ක් හොඳයි. අඩුත් හොඳ නැහැ, වෙඩිත් හොඳ නැහැ. ඊටිං ආහාර නියමිත වෙලාවට කන්න, වේල් මග හරින්න එපා. හොඳට වතුර බොන්න. සමහර අයට චීස්, චොක්ලට්, මද්යසාර, MSG වගේ දේවල් ට්‍රිගර්ස් වෙන්න පුළුවන්. අර දිනපොතෙන් ඒක හොයාගන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම නැහැ. සමබර ආහාර වේලක් තමයි වැදගත්. එක්සර්සයිස්, ව්‍යායාම, ඇවිදීම, පිහිනීම වගේ નિયમિત ව්‍යායාම ආදතිය අඩු කරනවා, ඉරුවාරදය වළක්වනවා.
හෙමින් පටන් ගන්න. බරපාලනයත් වැදගත්. මොකද ස්ථූලතාවය අවදානම් සාධකයක්. ඩයරි දිනපොත අපි කතා කරා වගේ මේක තමන්ගේ තත්වය තේරුම් ගන්න, ට්‍රිගර්ස් හොයාගන්න, බෙහෙත් වැඩ කරනවද බලන්න අත්‍යවශ්‍යයි. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් ආතති කළමනාකරණය. ආතතිය කියන්නේ 70ක් විතර ඉරුවාරදේ අවසන ප්‍රධානම හේතුවක්. ඒ නිසා ආතතිය අඩු කරගන්න ක්‍රම හොයාගන්නම ඕන. අර රිලැක්සේෂන්, මයින්ඩ්ෆුල්නස්, ව්‍යායාම, සීමාවන් තියාගන්න එක, බෑ කියන්න පුරුදු වෙන එක, විනෝදාංශ, hina වෙන එක, සමාජ සම්බන්ධතා වගේ දේවල් උදව් වෙනවා. ඩිජිටල් ඩිටොක්ස්, ඒ කියන්නේ ෆෝන්, කම්පියුටර් වලින් ටිකක් ඈත් වෙලා ඉන්න එකත් හොඳයි. පෝෂණ අතිරේක ගැනත් පොඩ්ඩක් කියමුද? මැග්නීසියම්, විටමින් B2 වගේ. සමහර අතිරේකවලට යම් සාක්ෂි තියෙනවා. මැග්නීසියම් විශේෂයෙන් වුණතාවයේ තියෙන අයට රයිබෝෆ්ලාවින්, විටමින් B2 ඉහළ මාත්‍රාවකින්, coenzyme Q10, feverfew, butterbur මේකට අක්මාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. මෙලටොනින් නින්දටත් උදව් වෙනවා වගේ දේවල්. හැබැයි මේව ගන්න කලින් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න ඕන. ඉක්මනට විශේෂ අවස්ථා දෙක තුනක් ගැනත් බලමු. ගර්භණී කාලයේදී ගොඩක් වෙලාවට 50-80 වගේ ප්‍රමාණයක් ගර්භණී කාලයේදී ඉරුවාරදිය අඩු වෙනවා. ඒත් තියෙනවා නම් පුළුවන් තරම් බෙහෙත් නැතුව ඉන්න බලනවා. අත්‍යවශ්‍යම නම් මෙටප්‍රොලෝල් වගේ ආරක්ෂිත බෙහෙත් සලකා බලනවා. සමිට්‍රිප්ටන් වුණත් අවදානමට වඩා ප්‍රතිලාභය වැඩි නම් දෙන්න පුළුවන්. ඒ ගොට්ස් නම් දෙන්නම නැහැ. ළමයින්ට 12ට ඇස්ප්‍රින් දෙන්නේ නැහැ. ඔක්කාරයට ඩොම්පෙරිඩෝන් දෙනවා. සමිට්‍රිප්ටන් නාසික ස්ප්‍රේ 12ට අනුමතයි. නිවාරණයට ඖෂධ නොවන ක්‍රම තමයි මුල් තැන දෙන්නේ. ආර්තවය ආශ්‍රිත ඉරුවාරදයට ඔසප්පීමට දවස් කීපයකට කලින් නම් නැප්ට්‍රොක්සන් හෝ ෆ්‍රොවර්ට්‍රිප්ටන් වගේ බෙහෙත් කෙටි කාලීනව ගන්න පුළුවන්. අඛණ්ඩ හෝමෝන උපත් පාලන ක්‍රම ඕරා නැත්තම් ගැනත් හිතන්න පුළුවන්. හරි. අවසාන වශයෙන් ඵලදායී නෑ කියලා කියන අධෛර්යමත් කරන්න දේවල් මොනවද? අර කනි විදින එක ඩේත් පියර්සිං වගේ දේවල් වලට විද්‍යාත්මක පදනමක් නෑ. පේටන්ට් ෆොරමන් ඕවලේ කියන හෘදයේ සිදුර වහන සැත්කම ඕරා තියෙන ඉරුවාරදයට උදව් වෙන්නේ නැහැ කියලා දැන් දන්නවා. නිවාරණයට SSRI බෙහෙත් වැඩක් නැහැ කියලාත් අපි කිව්වා. බොහොම ස්තුතියි. ඒ සවිස්තරාත්මක පැහැදිලි කිරීමට. එතකොට මේ ඔක්කොම එකතු කරලා ගත්තම පැහැදිලි ඉරුවාරදේ කියන්නේ සංකීර්ණ ප්‍රශ්නයක්. එක විසඳුමක් නැති. ඉතින් මේ සියල්ලෙන් මදාස් වෙන්නේ කුමක්ද? හරියකම ප්‍රධානම දේ තමයි මේක බහුවිධ ප්‍රවේශයක් අවශ්‍ය තත්වයක් කියන එක. ඖෂධ නොවන ක්‍රම, ජීවන රටාවේ වෙනස්කම් මේ හැම දෙෙම එකට එකතු වෙන්න ඕන. තමන්ගේ වෛද්‍යවරයා එක්ක හොඳ සම්බන්ධයක් තියාගෙන අර දිනපොතත් පාවිච්චි කරගෙන තමන්ටම ගැළපෙන කළමනාකරණ සැලැස්මක් හදාගන්න එක තමයි වැදගත්. අලුත් ප්‍රතිකාරගණ බලාපොරොත්තුවකුත් තියෙනවා. ඔව් අර CGRP ඖෂධ, නියුරෝමොඩියුලේෂන් වගේ දේවල් ගොඩක් දෙනකොට ලොකු සහනයක් වෙලා තියෙනවා. ඒ වගේම මනස ශරීර සම්බන්ධය, ජීවන රටාවේ පොඩි වෙනස්කම් වලින් ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියන එකත් අමතක කරන්න හොඳ නෑ. අවසාන වශයෙන් ගැඹුරින් හිතන්න දෙයක් අපි දැක්කා ඉරුවාරදේ කොච්චර පුද්ගලික අත්දැකීමක්ද, ට්‍රිගර්ස්, ප්‍රතිකාරවලට දක්වන ප්‍රතිචාර කොච්චර වෙනස්ද කියලා. එතකොට අනාගතයේදී මේ එක එක් පුද්ගලයාගේ දත්ත, දිනපොත්, සමහර විට ෆිට්නස් ට්‍රැකර්ස් වලින් එන දත්ත විශ්ලේෂණය කරලා කෘත්‍රිම බුද්ධිය වගේ තාක්ෂණයන් පාවිච්චි කරලා ඒ කෙනාටම විශේෂිත වෙච්ච පුද්ගලීකරණය කරපු ජීවන රටා නිර්දේශ personalized lifestyle prescriptions ලබා දෙන තැනකට යන්න පුළුවන් වේද? ප්‍රහාරයක් එන්න කලින් අනාවැකී කියන්න, වඩාත්ම ගැළපෙන චර්යාත්මක ක්‍රම යෝජනා කරන්න. එහෙම අනාගතයක් ගැන හිතන්න පුළුවන්ද? ඇත්තම හිතන්න වටින ප්‍රශ්නයක්. තාක්ෂණය දියුණු වෙනවත් එක්කම ඒ වගේ පුද්ගලීකරණය වූ වඩාත් නිශ්චිත ප්‍රවේශයන් දකින්න ලැබෙන ඉඩ තියෙනවා. ඒක ලොකු බලාපොරොත්තුවක්. එසේනම් තවත් මෙවන් ගැඹුරු විමසුමකින් නැවත හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.